hello ඉන්න මාතක try කරලා බලන්න මෙද අපාර මම මිනිස්සු එකෙන් ගත්ත පුංචි items වගේ අහනම් ඉතින් කෑම items this is first one මේක like ඒක මට කියන්න තේරෙන්නේ නැහැ නිකන් රබර් පටියක් වගේ රබර් පටියක් hair oil එකක දාලා පොඩක් මිරිස් දාලා වගේ තියෙන්නේ ඒකේ smell එකත් hair oil එකක් වගේ but it's okay try කරලා බලමු oops වෙලාවට මගේ ඔඩොක්කොට වැටුනේ පේනව නේද ඔයිලි ගතිය අර මං කිව්වා වගේ ඔයිල් එකකට hair oil එකකට මිරිස් කුඩු ටිකක් දාලා රබර් එකක් ගිල්ලලා වගේ මාරම ඔයිලි ලුණුත් නෑ පොඩි තියෙන අමුතු taste එකක් but I don't like so I can give it 4 out of 10 it's second one මේක ඇත්තටම මිනි බිස්කට් එකක් මේක ඇතුලේ පැකට් එකක් තියෙනවා මේක මාරම සුවඳයි smell like good so good like strawberries or peach no I think it's strawberries මාරම සුවඳයි ඒ වගේම රසයි මේකේ බොක්ස් එකේ ගහලා තිබ්බ මේ බිස්කට් එකක් ඇතුලේ හැම බිස්කට් එකක්ම ඇතුලේ pink color chocolate තියෙනවා ඒකෙන්ද මම මුලින්ම half කාලා බැලුවා හරිම රසයි හරිම සුවඳයි yeah it's strawberry මම මේ බිස්කට් එකට 10න් 9ක් දෙනවා මිනි බිස්කට්ස් මාරම කියුට් අනේ හරිම ලස්සනයි රහයි මේක මේකත් නියමයි මේක ජෙලි එකක් ඒක ඇතුලේ පැකට්ස් තියෙනවා ඒ වගේම හරිම සුවඳයි හරිම රසයි එක පැකට් එක ජෙලි තියෙනවා ජෙලිත් එක්කම ජෙලි එකේ සිරප් එකක් තියෙනවා සිරප් එක චුට්ටක් ඇඹුල් but it's okay රහයි මාරම රහයි සුවඳයි it's like pink peach really good so good මේකේ මම තව කලර් එකක් ගත්ත පර්පල් කලර් එකක් ඒක මේකට වැඩිය රහයි බලන්නකෝ ඉස්සරහට වීඩියෝ එකේ මේකටත් මම 9 out of 10 දෙනවා it's for no yeah for මේ තියෙන්නේ මං කිව්වේ purple color packet එක මේක I think raspberry or මතක නැහැ මේ තියෙන පැකට්ස් දෙකම ඔයාලා මිනිස්සු එකට යනවා නම් මේ පැකට්ස් දෙක ගත්තොත් අනිවාර්යෙන් පරිදුනා දෙකොත් අනිවාර්යෙන් ගන්න හරිම රසයි ඒකට නම් මම 10න් 10ම දෙනවා මේ දම් පාට එක මාරම රහයි ඇඹුල් චුට්ටක් ඇඹුල් ගතියක් තියෙනවා රෝස පාටකට වැඩිය හැබැයි මේක මාර රහයි මාර සුවඳයි ඒකේ සිරප් එකත් රහයි බලමු ඊළඟ අයිටම් එක
මේක ඉතින් අපි හැමෝම වගේ දන්නේ ස්කිටල්ස්. හැබැයි මේකේ කලර්ස් ගොඩක් තිබ්බා. මම ගත්තේ පර්පල් කලර් එක. ඒකත් ඉතින් රහයි සමහරක් කැවෑම සමහරක් ඒවා ඒ කලර් එක අනුව ඒවට ඒ ෆ්ලේවර් එක තිබ්බා. රසයි. මේකට මම දෙනවා 10න් 8ක්. 8මාරක් විතර. ටිකක් ලයික් බබල් ගම් වගේ හින්ද චුට්ටක් තින් දැන් හපහප ඉන්නත් එපයි. මේ තියෙන්නේ අන්තිම දෙක. මට හම්බුණා මිනි ලබූබු චොක්ලට් එකක්. හැබැයි ඒකේ ෆ්ලේවර්ස් තිබ්බා. මං ගත්තේ පින්ක් එක. ඒක මං අන්තිමට හේතුව කියන්නේ ඒකේ තියෙන චොක්ලට් එක මොකක්ද කියලා කියන්නම්කො විස්තරේ. මුලින්ම අපි මේ චොක්ලට් එක බලමු. මේකත් හරිම කියුට් අනේ. මං ආසම මේ අයිටම්ස් මාර කියුට්. මිනි චොක්ලට් බෝල්ස් වගේක් තමයි තියෙන්නේ. මම ගත්තේ මේ චොක්ලට් එක. මම හිතුවේ මැද තියෙන ජුජුබ්ස් එකක් කියලා. මොකද බොක්ස් එකේ ගහලා තියෙන්නේ. ඔව් ඒ චොක්ලට් එකත් රහයි. චොක්ලට් එක නම් එච්චර සුගර්ලි නැහැ. හැබැයි මැද තිබ්බ ජුජුබ්ස් එකක්. ඒක ජුජුබ්ස් එකකටත් වැඩිය මාර ගණයි හයියි. හැබැයි රහයි. චුට්ටක් කැමුල් but රහයි. I can give it 7 out of 10 වගේ දෙන්න පුළුවන්. It's last one. I think මං හිතුවේ මේකේ normal chocolate එකක් තියෙයි කියලා. ඒක ස්ට්‍රෝබෙරි රස ඇති වෙයි කියලා. එක්කෝ හරි ස්ට්‍රෝබෙරි වලින් මැද හරි මොකක් හරි ඇති කියලා. හැබැයි නැහැ. මේක තනිකරම ස්ට්‍රෝබෙරි chocolate එකක්. මාරම සුවඳයි. මාරම සුවඳයි. හරිම රහයි. කිරි රහයි. ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක ඒ විදිහටම ආවා. මම මේකට 10 out of 10 දෙනවා. It's Labubu chocolate. මිනි චොක්ලට්. මේ Labubu chocolate එකේ කලර්ස් ගොඩාක් තිබ්බා. ඒත් මට try කරන්න ඕන හින්දා මම මුලින්ම එකක් අරන් බැලුවා. මේ වගේ මිනි vlogs අරන් එන්න. So, thank you for watching. Bye bye.